මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසලේ 9 වන සංවත්සරය වෙනුවෙන් 6 වෙනි වරට ඉදිරිපත් කරනු ලබන 2024 කිතුණු කලා උදානය. අංක 16 කෙටි නාට්‍ය නිර්මාණකරණය. නිර්මාණය ඉදිරිපත් කරන්නාගේ නම එල් සතෙව් සනුජය සිගේරා. සහාය වන්නන් එල් නෙතුල් සත්නිදු සිගේරා, එල් හෂෙල් සස්මින සිගේරා, එල් එම් වයි අනුපමා රත්න බණ්ඩාර. පුතා කෝ තාමත් නිදිද? නැගිටින්නේ නැද්ද? බලන්න 9යි වෙලාව. මං දැන් කීයටද ඔයාලට කතා කරේ? උදේට නැගිටලා ටිකක් පාඩම් කරන්න ඕනේ. නිවාඩු කියලා ඔහොම ළමයි නිදාගන්නේ නැහැ. හොඳ ළමයි උදේට නැගිටලා පාඩම් කරලා ටිකක් එක්සර්සයිස් කරලා මූණකට හොදගෙන පිරිසිදුවට ඉන්න ඕනේ. ඔය වගේ නිදා ගන්නවද? කොකෝ දැන් 9යි වෙලාව. ඇති නැගිටින්න. තවත් මොකද්ද පුතේ නිදියන්නේ? ඔය වගේ නිදාගත්තම කම්මැලි ළමෙක් වෙනවා. කෝ නැගිටින්න. හරිම නරක වැඩක්. අනේ බලන්නකො පුතේ එහෙම කරන්න එපා පවුනේ. චූටි මල්ලි තාම චූටියිනේ. දැන් ඔයා අවුරුදු 9ක ලොකු පුතෙක්නේ. දැක්කද? චූටි මල්ලි තාම චූටි. දැන් ඔයාට තේරෙන්න ඕනේ චූටි මල්ලිවත් ආදරෙන් බලා ගන්න. චූටි පුතා අයියත් එක්ක යාළුයි නේද? යාළුයි. අයියට ආදරෙයි නේද පුතා? ආදරෙයි නේද? ආදරෙයි. ඒකනේ චූටි මල්ලිත් ආදරේ ඉගෙන ගන්න ඔයාගෙන්. ඔයා යත් එක්ක රණ්ඩු කරන්නේ නැතුව ආදරෙන් ඉන්න ඕනේ. එතකොට තමයි හොඳ මොකද ඇයි රණ්ඩු වෙන්නේ? දෙන්න. ඒක ඒ මල්ලිගේ. එහෙම අනුන්ගේ බඩු ගන්න එපා. බලන්න. එහෙම කරන්න එපා. බලන්නකො අනුන්ගේ බඩු ගන්න හොඳ නෑ. බලන්නකො මල්ලි පවුනේ. අපි හදාගමු. එපා එහෙම කරන්න. එහෙම නෝටි වැඩ කරන්න. මොකද? ඇයි එහෙම කරන්නේ? එහෙම කළු මල්ලි ඒ වගේ වැරදි වචනේ. මං හදලා දෙන්නම් පුතාට. බබා මේක ඉටි බෑග් එකට දාන්න. ලස්සනට හදන්න. කොයි වෙලාවකවත් මල්ලිලාට එක වචන කියන්නේ නෑ. හොඳද? හොඳ ළමයි ඒ වගේ වැඩ කරන්නේ නෑ. අනුන්ගේ බඩු ගන්නත් හොඳ නෑ බබා. හොඳද? අනිත් අයගේ බඩු ගන්න එක හරිම නරක පුරුද්දක්. කිසිම වෙලාවක දැන් බබාට හදලා තියයි. අයියා හදලා දෙන්න දැන් ඕක ලස්සනට. පුතා කොහමයා? කො එන්න මෙහාට. මොකද්ද මේ? පාඩම් කරලා ඉවරද ඔයා? එතකොට කොහොමද මේ පොත් ටික තියලා තියෙන විදිහ? පාඩම් කරලා ඉවරනහම ඔහොමද පොත් ටික මන් තියන්න කියලා තියෙන්නේ. පොත් ටික ලස්සනට පිරිසිදුව පිළිවෙලට අස් කරලා තියන්න පාඩම් කරලා ඉවරුනහම. අනේ අර බත් ලෑල්ලේ බත් කන්න ආපු කුරුල්ලෝ ලේනු නේද එලවන්නේ? අහිංසක සත්තුන්ව ඔහොමද කරන්නේ ළමයි? කන්න බොන්න දෙන්න කුරුල්ලොන්ව එලවන්නේ. එහෙම කරන්න එපා. ඒ අහිංසක සත්තුනේ පුත්. නේ බලන්න. දැන් ඔයාලා කොච්චර හොඳද? හරි ලස්සනට පාඩම් කරලා ලස්සනට පොත්පත් ටික අස්පස් කරලා. දැන් ඔයාලා හොඳ ළමයි. හොඳට ඉගෙනත් ගන්නවා. බලන්නකෝ. ඔයාලගේ විභාග ලකුණු හරිම දක්ෂයි. හැම දෙයකටම දක්ෂ හොඳ ළමෙක් වෙන්න නම් අපි හොඳ පුරුදුත් ඉගෙන ගන්න ඕනි. හොඳට පාඩම් වැඩ කරන්න, පිරිසිදුව පොත්පත් තියාගන්න, මල්ලිලා නංගිලාට ආදරය කරන්න, සමගියෙන් ඉන්න, අම්මා තාත්තට ආදරය කරන්න, සත්තුන් ආදරය කරන්න. මේ හැම දෙයකින්ම සම්පූර්ණ හොඳ දරුවෙක් වෙන්න තමයි අපි හිතා ගන්න ඕනි. බලන්න චූටි බබා දැන් ඔයාලා සත්තුන්ට ආදරේ හින්දා ලස්සන කුරුළු පවුලක් ඇවිත් අපේ ගෙදර
කුරුළු කූඩුවක් හැදලා ලස්සන චූටි පැටවු දාලා. හරිම ලස්සනයි නේද? පුතාලට කියලා දුන්නා නේද? හොඳ ළමයෙක් වෙන්න උදේම නැගිටින්න ඕනේ. පොත්පත් පාඩම් කරන්න ඕනේ. මල්ලිලාට ආදරය කරන්න ඕනේ. නරක වචන කියන්න හොඳ නෑ. පොත්පත් පිරිසිදුව තියාගන්නවා වගේම අපි සත්තුන්ටත් ආදරය කරන්න ඕනේ. අපි අතින් වෙන වැරදි අපි හදා ගන්න ඕනේ. ඒවා නිවැරදි කරගෙන හොඳ ළමයෙක් වෙන්න ඕනේ. එතකොට තමයි අපිට හැමෝම ආදරය කරන්නේ. ඉතින් අද ඉඳන් මගේ පුතාලා දෙන්න ගොඩාක් හොඳ පුතාලා වෙයි කියලා මම නම් ඔන්න විශ්වාස කරනවා. එහෙම නේද? ඔයාලා හොඳ ළමයි වෙනව නේද?